මල සූත්‍රය impurity formula බුදුන් වහන්සේ දේශනා කළ මල හෙවත් අපවිත්‍රතා 8ක් වේ. The Lord Buddha preached 8 defilements. පළමුවැන්න පාඩම් නොකිරීමෙන් හා භාවනා නොකිරීමෙන් ඔබ අපවිත්‍රතාවයට පත්වන්නේය. Number 1 by not studying and meditating you become impure. දෙවැන්න ගෙවල් වල වාසය කරන පුද්ගලයින් උත්සාහයෙන් තොරවන්නේ නම් ඔවුන් අපවිත්‍ර වන්නේය. Number 2 people live in houses impure if they do not make an effort. තුන්වැන්න කම්මැලි බව නිසා ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇතිවේ. මේනොත් ඔබ අපවිත්‍රතාවයට පත්වේ. Number 3 laziness has adverse effect on physical health and can also make you feel dirty. හතරවැන්න ඔබ සියල්ලටම ප්‍රමාද වීම ඔබගේ ධනය වැනි දෑ අහිමි වීමට හේතු වේ. මේනොත් ඔබ අපවිත්‍රතාවයට පත්වේ. Number 4 being later for everything will cause you to lose things like your wealth and this will also make you impure. පස්වැන්න ස්ත්‍රීන් අනාචාරයේ හැසිරීම හෙවත් දුසිරිතේ හැසිරීම තුලින් ඔවුන් අපවිත්‍රතාවයට පත්වේ. Number 5 women become defiled through immoral behavior or immoral conduct. හයවැන්න කිසිවෙකුට තමන් සතු දේවලින් කොටසක්වත් නොදෙන පුද්ගලයා අපවිත්‍රතාවයට පත්වේ. Number 6 a stingy people who does not give even a part of his possessions to anyone is impure. හත්වැන්න ඔබ මෙලොව පරලොව දෙකෙහිම ලාමක අකුසල ඇතේ වී නම් ඔබ අපවිත්‍ර වන්නේය. Number 7 if you committed evil deeds in both this world and the next you will become impure. අටවැන්න ඉහත සඳහන් කළ සියල්ලටම වඩා බරපතල වන්නේ අවිද්‍යාවයි. Number 8 more serious than all of the above is ignorance. මේවා වනාහි අෂ්ට කිලිටි හෙවත් අෂ්ටමල වේ. These are the 8 defilement or the 8 impurities.